ටොප් 10 ශ්‍රී ලංකා අරගෙන තවත් අපූර්ව වීඩියෝකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ලෝකේ රටවල් කීපයක්ම විවිධාකාරයෙන් යුද්ධවල පැටලිලා ඉන්න නිසා අපි හිතුවා ඔයාලට අරන් එන්න මේ වගේ යුද්ධයකදී රටකට ගොඩක් වැදගත් වෙන උපකරණයක් ගැන. ඇත්තටම උපකරණයක් කිව්වට මේක නාවික යාත්‍රාවක්. මේ නාවික යාත්‍රා විශේෂය හඳුන්වන්නේ ඩිස්ට්‍රොයර් කියලා. එහෙම නැත්නම් විනාශ කරන්නන් කියලා. ඇත්තටම මේ නම වගේම සංකීර්ණ මෙහෙයුම් සඳහා ක්‍රියා කිරීමේ හැකියාවත් තමන්ගේ සතුරන් යටත් කර ගැනීම වෙනුවෙන් විශාල වෙඩිබලයක් සහිතවත් තමයි මේ යුද නෞකා නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඩිස්ට්‍රොයර් වර්ගයේ නෞකා නිර්මාණය කිරීමේ අතීතයේ දිව යනවා 19 වන සියවසේ අන්තිම කාලේ වෙනකල්. ඒ කාලේ වෙනකොට කුඩා ටෝපිඩෝ බෝට්ටු වශයෙන් තිබුණු මේ නාවික යාත්‍රා පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ තමයි ලෝකෙ ගොඩක් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ විවිධ ප්‍රමාණවලින් වර්ධනය වුණු මේ යුද නෞකා දෙවන ලෝක යුද්ධය වන විට ගොඩක් ප්‍රබල සටන්කරුවන් බවට පත් වෙලා හිටියා. දෙවන ලෝක යුද්ධයට පස්සේ කාලයේදී නාවික යාත්‍රාවලින් නම් ඉහළට විදින්න පුළුවන් ක්‍රූස් මිසයිල් සොයාගත්තට පස්සේ මේ නෞකාවල පෙනුම ප්‍රමාණය සහ හැකියාවන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ නිසා දැන් කාලේ දකින්න තියෙන මේ ඩිස්ට්‍රොයර් නෞකා දෙවන ලෝක යුද්ධ සමයේ අපි දැකපු යුද නෞකාවලට වැඩිය පෙනුමෙන් බියකරු බවෙන් අඩු වුණත් ඔවුන් තමන්ගේ වෙඩි බලෙන් වගේම නවීන තාක්ෂණයුත් ඒ නෞකාවලට වැඩිය දස ගුණයකටත් වැඩිය ඉදිරියෙන් තමයි ඉන්නේ. වර්තමානයේ යුද විශේෂඥයන් විසින් නිර්වචනය කරන්නේ ටොන් 6012 අතර යුද නෞකාවක් වගේම දිගුදුර මිසයිල් තුවක්කු හා අධිබලති රේඩාර් රාශියකින් සමන්විත නෞකාවක් තමයි මේ ඩිස්ට්‍රොයර් නෞකාවක් ලෙස හඳුන්වන්න පුළුවන් කියලා. ඒ වගේම මිසයිල් මගින් ගොඩබිමට ප්‍රහාරය එල්ල කිරීමේ හැකියාවත් විවිධ යුද කටයුතු සඳහා ස්වාධීන වගේම සටන් කණ්ඩායමක් සමග ක්‍රියාත්මක වීමේ හැකියාවත් ඇති නෞකා මේ ඩිස්ට්‍රොයර් නෞකා ගණයට අයත් වෙනවා. ලෝකයේ විවිධ ප්‍රබල රටවල් අතරින් රටවල් 13ක පමණ දැනට මේ ඩිස්ට්‍රොයර් නෞකා භාවිත කරනවා. ඒ වගේම මේ අතරින් ප්‍රමුඛ ස්ථානය ගන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඔවුන් සතු විවිධ වර්ගවලට අයත් ඩිස්ට්‍රොයර් නෞකා 81ක් දැනට තියෙන බව ගණන් බලා තිබෙනවා. ඒ වගේම චීනය සතුව නෞකා 50කුත්, ජපානය සතුව නෞකා 42කුත්, ඉන්දියාව හා දකුණු කොරියාව සතුව නෞකා 13 බැගිනුත් තියෙන බවට දැනට ගණන් බලලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ නෞකා අතරින් ප්‍රබලම නෞකා වර්ග 10 මොනවද කියලා. අංක 10. අකිසුකි ක්ලාස්. ජපානයේ සමුද්‍රීය ආරක්ෂක බලකායට අයත් වෙන මේ අකිසුකි පන්තියේ නෞකා 4ක් දැනට ඔවුන් සතු. අංක 10. අකිසුකි ක්ලාස්. ජපානයේ සමුද්‍රීය ආරක්ෂක බලකායට අයත් වෙන මේ අකිසුකි පන්තියේ නෞකා 4ක් දැනට ඔවුන් සතුව තියෙනවා. ටොන් 6800ක පමණ බරකින් යුක්ත වෙන මේ නෞකාවක් දිගින් මීටර් 150.5ක් පළල මීටර් 18.3කුත් පමණ වෙනවා. ඒ වගේම පැයට නාවික සතුන් 30ක පමණ වේගයක් ලබා ගන්නත් කාර්ය මණ්ඩලයේ 200කට පමණ පහසුකම් සලසන්නත් මේ නෞකාවට හැකියාව තියෙනවා. එතකොට ආයුධ වශයෙන් මේ නෞකාවේ ප්‍රධාන වශයෙන් මිලිමීටර් 127ක අවියකුත්, මිලිමීටර් 20 අවි දෙකකුත්, මිලිමීටර් 324 ටෝපිඩෝ ටියුබ් දෙකකුත්, ප්‍රති මිසයිල් 8ක් වගේම ප්‍රති ටෝපිඩෝ ආරක්ෂණ පද්ධතියකින් සම්බන්ධිත වෙනවා. ඒ වගේම එක් හෙලිකොප්ටරයක් ගොඩ බෑමේ හැකියාවත් මේ නෞකාවට තියෙනවා. අංක 9. Type 52C. චීනය සතු ප්‍රධානම යුද නෞකාවක් වන මේ නෞකාවලින් යාත්‍රා 6ක් දැනට චීන මහජන නාවික හමුදාව සතුව තියෙනවා. ටොන් 7000ක් පමණ බරකින් යුක්ත වෙන මේ නෞකාවක් ප්‍රමාණයන්ගෙන් ගත්තොත් දිගින් මීටර් 155කුත්, පළලින් මීටර් 17කුත් පමණ වෙනවා. ඒ වගේම පැයට නාවික සැතපුම් 29ක උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් මේ නෞකාවට කාර්ය මණ්ඩලයේ 280කට පමණ පහසුකම් සැලසීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ආයුධ වශයෙන් මිලිමීටර් 100ක ප්‍රධාන අවියකුත්, සෑම් මිසයිල් 48කින් යුත් පද්ධතියකුත්, ක්‍රූස් මිසයිල් 16කුත්, මිලිමීටර් 30 අවි දෙකකුත්, එක හෙලිකොප්ටර් යානාවක් නැවැත්වීමේ පහසුකමුත් මේ නෞකාව සතු වෙනවා. අංක 8. Type 45 Darling Class. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව සතු වෙන මේ නෞකා දැනට 6ක් ඔවුන් සතුව පවතිනවා. ටොන් 8500ක බරකින් යුක්ත වෙන මේ නෞකාවක් දිගින් මීටර් 152.4කුත්, පළල මීටර් 21.2කිනුත් යුක්ත වෙනවා. ඒ වගේම පැයට නාවික සැතපුම් 32ක වේගයකුත්, කාර්ය මණ්ඩලයේ 285කට පමණ පහසුකම් සැලසීමටත් මේ නෞකාවට හැකියාව තියෙනවා. මේ නෞකාවේ ආයුධ වශයෙන් ඇස්ටර් 15 හා 30 වර්ගවල මිසයිල් 48කුත්, ඇස්ටර් 15 ගුවන් මිසයිල් 24කුත්, 4.5 ඉන්ච් මාක් 8 අවියකුත්, මිලිමීටර් 30 අවි දෙකක්, මිලිමීටර් 20 අවි දෙකක් වගේම මිලිමීටර් 7.62 ස්වයංක්‍රීය අවියකුත් මේ යාත්‍රාව සතු වෙනවා.
අංක 7 හොරයිසන් ක්ලාස්. එක්සත් රාජධානිය වගේම ප්‍රංශයත් ඉතාලියත් එකතු වෙලා තමයි මුලින්ම මේ යාත්‍රා ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නේ. මුලින්ම යාත්‍රා 22ක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කෙරුණත් පසුව ඇති වුණු මතභේද නිසා එක්සත් රාජධානිය මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙලා තියෙනවා. පස්සේ ප්‍රංශය හා ඉතාලිය එකතු වෙලා මේ වර්ගයේ නෞකා 4ක් නිර්මාණය කරලා තියෙනවා. ටොන් 7050ක බරකින් යුක්ත වෙන මේ නෞකාවක් දිගින් මීටර් 152.8කුත් පළල මීටර් 21.3කුත් වෙනවා. ඒ වගේම පැයට නාවික සැතපුම් 29ක උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් මේ නෞකාවට කාර්මණ්ඩලයේ 236කට පමණ පහසුකම් සැලසීමේ හැකියාවක් තියෙනවා. මේ යාත්‍රාවේ ආයුධ වශයෙන් මිලිමීටර් 76 ප්‍රධාන අවි 5කුත් මිලිමීටර් 25 අවි 2කුත් මිලිමීටර් 20 අවි 3ක් වගේම ඇස්ටර් මිසයිල් වලින් යුක්ත වෙන මිසයිල් ආරක්ෂණ පද්ධතියකින් යුක්ත වෙනවා. අංක 6 කොල්කටා ක්ලාස්. ඉන්දියා නාවික හමුදාව සතු වෙන මේ යාත්‍රා 3ක් දැනට ඔවුන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉන්දියාවේ දේශීය නිෂ්පාදනයක් වන මේ නෞකාව ටොන් 7400ක බරකින් යුක්ත වෙනවා. ඒ වගේම දිගින් මීටර් 163කුත් පළල මීටර් 17.2කින් යුක්ත වෙන මේ නෞකාවට පැයට නාවික සැතපුම් 30ක උපරිම වේගයකුත් කාර්මණ්ඩලයේ 300කට ආසන්න ප්‍රමාණයකට පහසුකම් සැලසීමට හැකියාව තියෙනවා. ආයුධ වශයෙන් මේ නෞකාව තුළ මිලිමීටර් 76 OTO අවියකුත් AK630 අවි 4කුත් මිලිමීටර් 533 ටෝපිඩෝ ටියුබ් 4කුත් මිසයිල් ආරක්ෂණ පද්ධති සබ්මැරින් ආරක්ෂණ පද්ධති වගේම ගුවන් යාන ආරක්ෂණ පද්ධති වලිනුත් මේ නෞකාව සමන්විත වෙනවා. අංක 5 හෝබාට් ක්ලාස්. ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සතු වන මේ නෞකා 3ක් ඔවුන් සතුව දැනට තියෙනවා. ටොන් 7000ක බරකින් යුක්ත වෙන මේ නෞකාවක් දිගින් මීටර් 147කුත් පළල මීටර් 18.5කින් වෙනවා. ඒ වගේම 234ක පමණ කාර්මණ්ඩලයකට පහසුකම් සලසන්නත් ඇයට නාවික සැතපුම් 28ක පමණ උපරිම වේගයක් ලබා ගන්නත් මේ නෞකාවට හැකියාව තියෙනවා. ආයුධ වශයෙන් මේ නෞකාවේ 5.65 කැලිබර් මාක් 45 ප්‍රධාන අවියකුත් මිලිමීටර් 20 පැලනැක්ස් අවියකුත් මිලිමීටර් 25 බුස්මාස්ටර් අවි 2කුත් සමන්විත වෙනවා. ඒ වගේම හාපූන් මිසයිල් ලෝංචර් 2කුත් නෙවල් ස්ට්‍රයික් ලෝංචර් 2කුත් තවත් අවි ආයුධ රාශියකිනුත් මේ නෞකාව සමන්විත වෙනවා. අංක 4 Type 52D. චීන මහජන නාවික හමුදාව සතු වන මේ නෞකා දැනට දෙකක් ඔවුන් සතුව පිහිටලා තියෙනවා. ටොන් 4670ක් බර වෙන මේ නෞකාවක් දිගින් මීටර් 144ක් වගේම පළල මීටර් 16කුත් පමණ වෙනවා. කාර්මණ්ඩලයේ 266ක් පමණ සේවය කරන මේ නෞකාවකට පැයට නාවික සැතපුම් 31ක පමණ වේගයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ආයුධ වශයෙන් ප්‍රධාන වශයෙන්ම මිලිමීටර් 130 අවියකුත් මිලිමීටර් 30 අවි 2කුත් ටයිප් 130 බැරල් අවියකුත් YJ-18 වර්ගයේ මිසයිල් ආරක්ෂණ පද්ධතියක් වගේම විවිධ ප්‍රහාරක මිසයිල් ගණනාවකුත් මේ නෞකාව සතුව පිහිටලා තියෙනවා. අංක 3 ආලිබර්ග් ක්ලාස්. ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු වන මේ නෞකා විශේෂය දැනට ලෝකයේ ඉදි කරලා තියෙන සාර්ථකම යුද නෞකා විශේෂය ලෙස තමයි සැලකෙන්නේ. මේ වර්ගයෙන් යාත්‍රා 74ක් දැනට ඇමරිකානු නාවික හමුදාව විසින් භාවිතා කරනවා. බරින් ටොන් 9700ක් පමණ වෙන මේ නෞකාවක් දිග මීටර් 154ක් වගේම පළල මීටර් 20කින් යුක්ත වෙනවා. නාවිකයන් 300කට පමණ පහසුකම් සලසන්න පුළුවන් මේ නෞකාවක් පැයට නාවික සැතපුම් 30ක පමණ උපරිම වේගයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ආයුධ වශයෙන් මිලිමීටර් 127ක MK45 ප්‍රධාන අවියකුත් මිලිමීටර් 25 බුස්මාස්ටර් අවි 2කුත් පැලනැක්ස් අවියක් වගේම හාපූන් මිසයිල් 8ක මිසයිල් ආරක්ෂණ පද්ධතියකුත් මිසයිල් 96කින් යුක්ත වෙන ප්‍රහාරක පද්ධතියකිනුත් මේ නෞකාව සමන්විත වෙනවා. අංක 2 King Sejong the Great Class. දකුණු කොරියානු නාවික හමුදාව සතුව මේ වර්ගයේ යාත්‍රා 4ක් පමණ දැනට තියෙනවා. ටොන් 12000ක බරකින් යුක්ත වෙන මේ නෞකාවක් දිගින් මීටර් 166ක් වගේම පළල මීටර් 21.5කින් සමන්විත වෙනවා. ඒ වගේම කාර්මණ්ඩලයේ 300කට ආසන්න පිරිසකට පහසුකම් සලසන්නත් පැයට නාවික සැතපුම් 30ක පමණ වේගයකින් ගමන් කරන්නත් මේ නෞකාවට හැකියාව තියෙනවා. ප්‍රධාන වශයෙන් ආයුධ ලෙස මේ නෞකාවේ මිලිමීටර් 127 ප්‍රධාන අවියකුත් මිලිමීටර් 30 අවි 2කුත් මිලිමීටර් 20 අවි 2කුත් පිහිටලා තියෙනවා. ඒ වගේම බැලිස්ටික් මිසයිල්, ගොඩබිමට ප්‍රහාරය ලගන ක්‍රූස් මිසයිල්, එයාර් ඩිෆෙන්ස් මිසයිල් වගේම මිසයිල් රාශියකිනුත් මේ නෞකාව සමන්විත වෙනවා. අංක 1 සම්වෝල්ට් ක්ලාස්. ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු වන මේ අපූර්ව යාත්‍රාව
බලයෙන් වගේම පෙනුවෙනුත් අනික් නෞකාවලට වඩා සාපේක්ෂව වෙනස් වෙනවා. මේ වර්ගේ යාත්‍රා දෙකක් පමණ දැන්ට ඇමරිකානු නාවික හමුදාව සතුවන බව සැලකෙන. බරටෝන් 16,000ක් පමණ වන මේ නෞකාවක් දිගින් මීටර් 199ක් වගේම පළල මීටර් 25ක් පමණ වෙනවා. ඒ වගේම 175ක පමණ කාර්මණ්ඩලයකට සේවය සලසන්නත් ඇයට නාවික සතුපුම් 30ක පමණ වේගයක් ලබා ගන්නත් මේ නෞකාවට හැකියාව තියෙනවා. ඒ වගේම ආයුධ වශයෙන් මිලිමීටර් 155 අවි දෙකකුත් මිලිමීටර් 30 අවි දෙකකුත් විවිධ මිසයිල් රාශියකින් යුත් පද්ධති ගණනාවකිනුත් හෙලිකොප්ටර් යාත්‍රාවක් කැමැතිවීමේ පහසුකමුත් මේ නෞකාව සතුව තියෙනවා. එහෙනම් টොප් 10 ශ්‍රී ලංකාරාංගින තවත් අපූර්ව වීඩියෝකින් හමු වෙනකල් මම අදට සමු ගන්නවා. එහෙනම් ඔබට සුබ දවසක්.